අලුත්ම තොරතුරු දැනගන්න gossip with හිමා අපිව දැන්ම subscribe කරන්න. ඉතින් මේ වෙනකොට ඉත්තෑපාන මිහිගින්වත්තේ පුංචි වෙදනෝනගේ හදිසි වියෝව දරා ගන්න බැරුව ගොඩක් දෙනෙක් ශෝකේ පළ කරනවා. ඉතින් උපතින්ම වෙදකම දෝතරගෙන පැමිණි පුංචි වෙදනෝන අද සදහටම දෙනෙත් පියාගෙන සාලේ මැද සතපී ඉන්නේ. ගොඩක් අයව හඬවමින්. ඉතින් නොසිතූ විදිහට හඳුනා නොගත් රෝගයකට ගොදුරු වෙමින් තමයි මේ පුංචි දියණිය ජීවිතයට සමුදෙන්නේ. ඉතින් වයස අවුරුදු 20 නම මෙයාගේ සඳුනි නිසංසලා. ඉතින් ගොඩක් හැමෝම එක්කම ආදරයෙන් කාලය ගත කරපු දියණියක්. ඒ වගේම සර්ප දර්ශනයන්ට ලක් වූ රෝගීන් සුවපත් කිරීමේ මහඟු මෙහෙවරක නිරත වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම පුංචි වෙදනෝන කියන නම ඒ නිසාම ඇයට ඇති වෙලා තියෙනවා. ඉතින් වසර 100කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන සීමන් සමරසිංහ සර්ප වෙද මහත්තයා ඇගේ සීයා වෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශයේ සිටි ඉතාම දක්ෂ පාරම්පරික සර්ප වෙද මහතෙකු ලෙස කාතරත් ප්‍රසිද්ධියට පත්ව ඉඳලා තියෙනවා. ඉතින් සීයාගෙන් පස්සේ වෙදකම ඉදිරියට රැගෙන යාමට ඉදිරිපත් වෙලා ඉඳලා තියෙන්නේ මේ සඳුනි දුව. ඉතින් ඇගේ පියාටත් වඩා එම කාර්යයේදී පියවර කිහිපයක්ම ඉදිරියෙන් මේ දියණිය ඉඳලා තියෙනවා. ඉතින් ඉඩම් හිමි වැවලිකරුවෙකු වන සේනාරත්න සමරසිංහ සහ ගෘහණියක වෙන රංජනී වලට සිටි දරුවන් දෙදෙනාගෙන් වැඩිමල් දියණිය තමයි මේ සඳුනි කියන්නේ. ඒ වගේම උසස් පෙළ අධ්‍යාපනය හදාරන ඇයගේ බාල සහෝදරයා. ඉතින් කොහොම හරි මේ විදිහට ජීවිතයට සමුදීලා තියෙනවා. ඉතින් කොහොම නමුත් ගොඩක් අය මේ විදිහට ඇයගේ වියෝව ගැන දුක ප්‍රකාශ කරනවා. අම්මේ මං අද තමයි හරියටම අනිත්‍ය අවබෝධ කරගත්තේ. මට අම්මට මමවත් අයිති නැති මේ ලෝකේ තවත් මොනවටද අපට ඉතුරු වෙන්නේ. මං අම්මා වෙනුවෙන් කවදාවත් අඩන්නේ නැහැ අම්මේ. මට ඕන දෙයක් අත්හරින්න හරි පහසුයි. මං හැමතිස්සෙම බුදුගුණ වඩනවා අම්මේ. 20 හැවිරිදි තරුණියකගේ මුවින් මෙවැනි වදන් වැලක් පිටවේයයි කිසිවෙකු නොසිතන බව සැබෑය. එහෙත් ඇගේ මුවින් නිතරම පිටුවියේ ජීවිතේ නිස්සාර බව පිළිබඳ කතා බව ඇගේ දෙමෝපියන් පැවසුවා. පසුගිය වසරේ අවසාන පෝයට සිල් සමාදන්ව දීර්ඝ වේලාවක් භාවනාවේ යෙදුණු ඈ සිය මවට එලෙස පවසා ඇත්තේ කිසියම් සත්‍යක් ඉවෙන්මෙන් දැනගෙන විය යුතුය. ගමේ විහාරස්ථානයේ හැසුරේ හැදී වැඩුණු සඳුනි නිතරම පින්දහම් කරමින් කාලය ගත කරේ අසරණ රෝගීන්ට ලබා දිය හැකි උපරිම සත්කාරය ලබා දෙමින්. සර්ප දෂ්ටණයෙන් අසාධ්‍යව පැමිණෙන රෝගීන් විශාල පිරිසකට ජීවිතය ලබා දුන් පුංචි වෙදනෝනා පිළිබඳව ඇගේ මව පැවසුවේ මෙන්න මෙවැනි විදිහේ කතාවක්. මගේ දුව හරි කරුණාවන්ත අහිංසක ළමෙක්. එයා හැමෝටම එක විදිහට සලකනවා. දුවගේ සීයා ඒ කියන්නේ දුවගේ තාත්තගේ තාත්තා මේ පැත්තට හිටිය පළපුරුදු හොඳ සර්ප වෙද මහත්තයෙක්. එයා නැති උනේ කොරෝනා කාලෙදී. අවුරුදු 98යි එතකොට. ඒ කාලේ දුවගේ තාත්තත් සීයාත් එක්ක වෙදකම් කරනවා. දුවත් ළඟට වෙලා බලන් ඉන්නවා. එහෙම ඉන්නකොට දුව ටික ටික වැඩවලට හුරු වුණා. සීයාත් තේරුම් ගත්ත දුවට වෙදකම පිහිටලා තියෙනවා කියලා. ලෙඩෙක් ආවම සිය බාගෙට විස බස්සලා දරුවට දෙනවා ඉතුරු ටික සම්පූර්ණ කරන්න. ඒ විදිහට අවුරුදු 6 විතර තමයි යා සර්ප වෙදකම පටන් ගත්තේ. දුවගේ තාත්තටත් වඩා ඉස්සරහින් ඉන්නවා කියලා සීයා තේරුම් අරන් තිබුණා. ඒ නිසා කෙම්කම යන්ත්‍ර මන්ත්‍ර ඇතුළු ඒ ශාස්ත්‍ර සේරම දුවට ඉගෙනුවා. ලොකු පොඩි ඕනම සතෙක් දෂ්ට කරලා ගෙනාවම දුව තමා වෙදකම් කරන්නේ. එයා එකපාරටම වෙදකමට යන්නේ නැහැ. මුලින්ම ලෙඩාගේ බය නැති කරලා සුවදව කතා බහ කරලා එයාගේ හිත හදනවා. ඊට පස්සේ මතුරලා දුම්මල් වෙලා විස පාලනය කරලා තමයි බෙහෙත් කරන්නේ. ගෙදර අපි හැමෝම උදව් කරනවා. මුළු ශරීරයේම දුවන විස කාපු තැනට අරන් බෙහෙත් වලින් ඉතුරු කොටස තමයි සුව කරන්නේ. කවදාවත් විස උරලා නැහැ. මතුරලා ඇඟිලි තුඩු වලින් පොළොවට තට්ටු කරලා බිමට තමයි විස අයින් කරන්නේ. සමහර දවස්වල සර්පව දෂ්ට කරලා දෙන්න 3 දෙනා අරන් එනවා. බෙහෙත් කොටලා කරපිංච කැඳ බොන්න හදලා දීලා එළි වෙනකන් අපි හැරිලා හිටිය දවසුත් තියෙනවා. තාත්තගේ කාලේ ඉඳලා කවදාවත් සල්ලි බලාගෙන වෙදකම කරලා නැහැ. දුවත් එහෙමයි. එයා සර්ප විෂ ගැන තවදුරටත් ඉගෙන ගන්න තමයි හිතාගෙන හිටියේ. වෙදකම් කරනකොට විශ්වයෙන් දුවට ලොකු බලවේගයක් තිබුණා. එයා දූත ලක්ෂණ වලින් වෙදකම් පටන් ගන්න හදනකොට තමයි මේ අසනීප ඇති වුනේ. දුවට මුලින්ම අවුව බලන්න බැරුව ඇහි අමාරුවක් ඇති වුණා. අපි ඒකට වෙදකම් කළා. ඇරුණේ නැහැ. එයාගේ ඇහි කළු ඉංගිරියාව ඇහැ කොනට ආවා. අපි ඒ ගමන ඇස්වාට්ටු ගියා. පරීක්ෂණ කළත් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කළා. හැම පරීක්ෂණයක්ම කළා. අන්තිමට හાર્ට් එකේ 60%න් 20යි වැඩ කරන්න කියලා
හොයාගෙන තිබ්බා. ගිය මාසේ 11 ඉඳලා මේ මාසේ 8 වෙනකම් කොළඹ මහා ඉස්පිරිතාලේ දුව හිටියේ. අන්තිමට දුව ICU එකේදී තමයි නැති වුනේ. එයා ලෙඩේ දැනගත්තට පස්සේ කිසි බයක් වුණේ නැහැ. ඇඬුවේ නැහැ. මම ගිහම මූණ දිහා බලාගෙන ඉන්නවා මොකුත් කියන්නේ නැහැ. පිටරට හරි ගෙනිහින් අපිව සනීප කරනවා කියලා මම කිව්වා. පුළුවන් නම් හොඳයි අම්මා කිව්වා. නැති වෙන්න කලින් දවසේ යාළුවන්ටයි නෑදෑයන්ටයි හැමෝටම මැසේජ් දාලා මල්ලිට කියලා තිබුණා අම්මව හොඳින් බලාගන්න කියලා. මං නැති වුණාට අම්මට මල්ලි ඉන්නවනේ කියලා. එයා හැමදේම දැනගෙන ඒකට සැහැල්ලුවෙන් මූණ දෙන්න සූදානම් වෙලා තිබුණා. දුව හොඳ සිහියෙන් නැති වුණේ. මට හරි මහන්සි අම්මේ කියලා විතරයි කිව්වේ. එයා හොඳ තැනක ඇති. මට ඒක විශ්වාසයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ දියණියගේ අම්මා ප්‍රකාශ කරලා තියන්නේ අම්මගේ දුක. ඒ වගේම ගමට ඒ වගේම රටට මේ විදිහේ විශාල සේවයක් කළ සඳුනි නිසංසලා පුංචි වෙදනෝනගෙන් සුවපත් වූ බොහෝ පිරිසක් කඳුළු සලමින් ඇයට අවසන් ගෞරව දැක්වීමට නිවසට එක් වෙලත් හිටියා. ඉතින් කොහොම හරි මේ විදිහට තමයි සමරසිංහ සර්ප වෙද පරපුරේ අවසන් පුරුක රටට අහිමි වීම සිද්ධ වුණේ. ඉතින් මෙවැනි දේවල් තවදුරටත් සිද්ධ නොවේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් පුංචි මල් කැකුළු වගේ දරුවෝ මේ විදිහට මිලින වෙලා යන්නේ. ඉතින් ඔයගලන්ට ඉස්සරහටත් මෙවැනි පොත් දැනගන්න පුළුවන්. ඉතින් දැම්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා gossip with හිමා අපිව දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් හැම දිනාටම සුබ දවසක් වේවා.